අයිබෝවන් ඉතින් අදත් රතු කට්ට ටීවී නාලිකාවේ නවතම වැඩසටහනකින් අපි තමුන්නාන්සලා හමු වෙනවා. ඒකට හේතුව තමයි මේ පසුගිය කාලේ බොහොම කාර්ය බහුල සිදු වුණා මේ රටේ තියෙන සිදුවීම් ව්‍යසන ආරවණත් එක ඉතින් දන්නවනේ ඉතින් අපිත් ඒ වගේ වලට සහභාගී වුණා ඒවට උදව් උපකාර කළා. මොකද රටේ ජනතාව වැඩිට අපි අපේ ජනතාව අසරණ වෙලා වෙච්ච වෙලාවට අපි උදව් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අපේ ආචාර්ය ආරි තිලක වත්තගේ මහත්තයා තමයි අද මම මේ වැඩසටහනට ආරාධනා කළේ. මේ හැමදාම ජ්‍යොතිෂය ගැන කතා කරලා විතරක් හරියන්නේ නැහැ. මොකද දැන් ඔබ කිව්ව අනාවැකි සාර්ථක වුණානේ. ඔව් ඒක සාර්ථක වෙමින් තියෙනවා. ඔව් මේ දැන් මේ මම ඒකයි දැන් තමුන්නාන්සල වෙනුම් මේ කතා කරන්නේ මේ මොකද මේ දැන් මේ රටේ අනාගතයට දැන් වෙන්නේ. මට මේ ජ්‍යොතිෂය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ජ්‍යොතිෂය ගැනත් ඔබතුමා කියන්නේ. අනාගත තත්ත්වයේ ඉතින් දැන් පැහැදිලිව පේනෝනේ අනාගතේ හොඳට තියෙනෝනේ අනාගතේ. අද හොඳයි නේද? අනාගතේ හොඳයි. හොඳටම තියෙනවා. හොඳටම වෙයි ඉස්සරහට. හොඳටම වෙයි. අනාගතේ හොඳටම වෙයි. දැන් ඔබතුමාගේ ජ්‍යොතිෂය පැත්තත් එක්ක අපි ඉතින් කතා කරන්න වෙනවා නිකන්. ඒවත් පොඩ්ඩක් කතා කරමු ඉඳලා හිටලා හරි. ඉස්සෙල්ලා මං අහන්නේ ඔබට හරි රටට හරි ඉන්න ජනතාවට හරි අනාගතයක් තියෙනවද? අනාගතයක් ඔව් තමයි හිතලා බලන්න ඕන. තියෙනවා. ඒ කවුද කිව්වේ නැහැ කියලා. ඒක තමයි මම ආයේ කිව්වේ. පොහොසත් රටක් කියලා. ඔව් ඒක තමයි. ලමුනාස අරන්න දැන් පොහොසත් රටක් අපි දැන් තාක්කු දැන් කීයක් තියෙන ලක්ෂයක් අත් කියලා දැන් පොහොසත් වෙලා තියෙන්නේ අපි මොන යකාට බයන්නේ. අපිට හැමදේම ලැබිලා තියෙන්නේ. මොනවද ලැබුණ නැත්තේ? අහසින් ලැබුණා. පොළවෙන් ලැබුණා. හැමතැනකම ලැබුණා නේද? දැන් ඔබතුමා කියන්නේ එක වැරදිද? ඔව් ලැබුණා. හරි ඒක හොඳයි. ඒක තමයි බොරුවේ ඵල විපාකය. බොරුවේ ඵල විපාකය. හැබැයි ඒකත් ඒක දැන් මෙහෙම බොරුවේ ඡාපය කියලා එකක් තියෙනවනේ. අර අපි පුංචි කාලේ අහලා තියෙනවා මේ ගල් පැනන බොරු කියන්න එපා. එහෙම කිව්වම මේ කටේ මහගෙඩිය හැදෙනවා කියලා අපේ මුතු මිත්තු අපට කියනවා. ඔව් ගල්ේ මහගෙඩිය හැදෙනවා කියන්නේ. මහගෙඩිය කියන්නේ මොකද්ද? කියන්නේ පිළිකාව. ඒක බොරුව කියපුවා ඒක මේව විනාශ වෙලා යන විතර නේ. එයාගේ අවසානයේ අපිට ඕකත් අහන්න සිද්ධ වෙයි. ඔන්න ඔක්කොම ටික මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ කියන්නේ 159මද? ඔය එන්න පුළුවන්. මම බොරු කිව්වනම්. බොරු කිව්වනම් ඉතින් ඔබතුමාත් බොරු කිව්වනම් එහෙම තමයි. මම බොරු කිව්වනම් මටත් ඕක තමයි. ඒ කියන්නේ අපේ ආදී මුතුන් මිත්තන් ගියාපු දෙයක් තමයි හොයාගත්ත දෙයක් තමයි. ඒ වුණාට මේ අරන් සාපේ දරුණ. හරි ඒක තමයි. ඒ වුණාට ආර්තිල මහත්තයා මේ එහෙම කියන්නත් එපා ඔයා. එතුමාලා බලයට ආවම හරි ඒ බලේ ගන්නනේ එහෙම කිව්වේ. ඔව් දැන් ඒගොල්ලෝ ආවා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා දෙයක්. ඒක ඔයාලට මතක නෑ. ඒක තමයි මතක නෑ. ඒ මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ කියන්නේ බොරු කියන්නත් අයිතියක් තියෙනවා කියලා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා කියලා බොරු කිය. ඒකයි එහෙනම් බොරු කිව්වේ. හරි. ඔව් ඒක දැන් තමුන්නාන්සල මතක තියන්නේ නේද? මේ ඒක තමයි. අර මේ එතකොට අර බොරුවට මේ දැන් රැවටිච්ච මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? නෑ ඒගොල්ලෝ හොඳට ඉන්නවා. ඒගොල්ලන්ට මොකද තාම බලන්නකො මීයෝ වගේ ඉන්නවනේ කිසිම ප්‍රශ්නයක් නැති වෙලා. දැන් ඔව් ඒගොල්ලෝ පොහොසත් කඳු බැලුනේ මොකෝ? අර මහා කඳු පලාගෙන නායකී මහා ගල් පෙල්ලුනේ. ඉතින් දෙයනේ දැන් මහා වැමුණු කඩාගෙන ගියා. ඉතින් ඔයා ඒක මගෙන් අහන්නේ මාර කතාවනේ. දැන් ඔයාමනේ බොරුවේ ආදීනව දැන් තමුන්නාසලා කියන්නේ ඔබතුමා නේද බොරුවේ ආදීනව දැන් කතා කරලා ඉතින්. ඒ ආදීනව තමයි. ඔව් ඒක තමයි. ඒක තමයි. හැබැයි මේ එහෙම කතා කරන්නත් අපි වැරදි මොකද දන්නවද මේ හේතුව? දැන් බලන්න දැන් මේ වර්තමාන රජයේ එක්තරා ඇමතිවරයෙක් ඔය බදුල්ල පැත්තේ. හරි. හැබැයි එතුමා මේ ඔය නායකීය ඒවට හොඳ මේ සුදුසු විසඳුමක් ඒ කියන්නේ සොලියුෂන් එකක් ගෙනාවා. දන්නවද? නෑ. මොකද්ද කියන්නේ බලන්න. දන්නේ එහෙනම් මම ඔබතුමා ඔන්න දැන් ලමුන්නාසලා දන්නවද ඉතින් දැන් බලන්න මේක බිග් කුච්චන් එකක් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ බිග් කුච්චන් එක මේ අපි දැන් මේ ස්මෝල් කුච්චන් එකක් කරන්න හදන්නේ. දැන් එතුමා ගෙනාව පොඩි ස්මෝල් කුච්චන් එකට මේ සොලියුෂන් එකක් කියන්නේ පිළිපිළ. එතුමා කිව්වා දැන් අය මේ නායයන්නේ අර කඳු පුපුරනවනේ ඉස්සෙල්ලා. ඔව් පුපුරනවා. ඒ කඳු පුපුරනකොට මෙහෙම කට හැදෙනවා. ඔව්. පස් මේ පොඩ්ඩක් පුරවම කට හැදෙනවනේ. ඔව්. හැබැයි ඒවට පස් පිරවුවනම් කවදාවත් නැහැ. හරිනේ ඉතින් හරිනේ. ඉතින් ඒක හරිනේ ඇත්තට. ඒ ඉතින් මොකද වෙන්නේ ඉතින් පස් පිරවුවම කොහොමද? පස් පිරවුව ඉතින් මොකද වෙන්නේ? ඒක මිනිස්සු ඒගොල්ලන්ගේ තියෙන බුද්ධිය බලේනේ ඒකද. ඒගොල්ලන්ගේ තියෙන දැනුම තනම තමයි. 74ක් මේ අවුරුදු 74ක් කරපු කට්ටියට එවැනි දෙයක් හොයාගන්න බැරි නම් බලන්නකො අවුරුද්දක් ඇතුළත ඒගොල්ලෝ ඒක හොයාගත්තනේ. ඇවිල්ලා ඒතකොට ඒ කියන්නේ ඒකට පස් පිරවුවාම නාය යන්නේ නැහැ කියලා කියන්නේ ඉතින් ඒගොල්ලන්ගේ හොයාගනින්න. ඒ කියන්නේ ඊට පස්සේ නාය යන්නේ නැහැ. හැබැයි ඉතින් ආයි අර වගේ වහින්න ඕන.
නෑ දැන් ඔබතුමා කියන්නේ දැන් එහෙම පස් පෙරවුවාම නායයන් නැත අර එතනින් වතුර බහින්න යනකොට හින්දා වරුසාව නැති හින්දා අනතු වතුර බහින්න ප්‍රශ්නේ නෙමෙයිද දැන් තියෙන්නේ නෑ වතුර එතකොට ඒක ඒගොල්ලන්ගේ තියෙන බුද්ධිය දැන් පැහැදිලි වෙනවනේ හොඳ බුද්ධිමතුන් කියලා අන්න ඒකෙම පැහැදිලි වෙනවනේ ඒගොල්ලෝ බුද්ධිමතුන් කියලා හරි ඇත්ත දැන් ඔබතුමා කිව්ව කතාව හරි මොකද දන්නවද ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ බුද්ධිමතුන් ඔව් බුද්ධිමතුන් ඔබ ඒක මාත් පිළිගන්නවා මොකද දන්නවද ඒක මේගොල්ලෝ දැන් මේ අවුරුදු 74ක් තිස්සේ මේ රට පාලනය කරපු කට්ටියක් ඉන්නවනේ මේ කට්ටියට වැඩිය බුද්ධිමතුන් තමයි මේගොල්ලෝ ඔව් 74ක් තිස්සේ ඒගොල්ලන්ට මොනවද කරන්න පුළුවන් උනේ නෑ ඒගොල්ලෝ කරා දෙයක් දැන් ඒගොල්ලෝ පාලනය කරපු කට්ටිය කරපු ටික මේගොල්ලෝ දැන් කිව්වේ පහුගිය කාලේ විපක්ෂ උගන්ඩ සල්ලි තියෙන එක ගේනවනේ දැන් නෑ ඒක ගේනවා කියලා කිව්වනේ ඒක ප්‍රශ්නයක් නෑ නව් 74ක්ද ප්‍රශ්නයක් නේද තියෙන්නේ නව් කේස් එකක් තියෙනවා නව් ප්‍රශ්නයක් ඊගාව කාරණේ තමයි මේගොල්ලෝ බුද්ධිමතුන් කියන්නේ දැන් මේගොල්ලෝ විපක්ෂයේ ඉන්නකොට හරිද දැන් බලන්න හරිද අපේ රටේ කිසිම කෙනෙකුට ඒවා සොයාගන්න බැරි වෙච්ච ඒවා. දැන් පළවෙනි එක තමයි මම කියනවා පළවෙනි එක දැන් උමා ඔය හිල හොයාගත්තේ මේගොල්ලෝ. හරියට හරි. ඒතකොට ඊගාවට තමයි හම්බන්තොට වරායේ ගාල හොයාගත්තා. ඔව්. ඒතකොට මේගොල්ලෝ තව එකක් හොයාගත්තා. මේගොල්ලෝ හොයාගත්තනේ මේ පෝට් සිටි එකේ පෝට් සිටි එක ගොඩ කරන්න අනිවාර්යෙන් සිරිපාදේ කන්ද නෑ සිරිපන්නේ මේ සීගිරි කන්ද. සීගිරි ගලක් කඩන්න වෙනවා කියලා නේ. කන්න දැන් බලන්න ඒගොල්ලෝ බලන කොච්චර මේගොල්ලෝ ඇහුවා. මේගොල්ලෝ ඇහුවා ඒක හරි. 탁සේරු කොහමද? 탁සේරු හරි මේ සීගිරි ගල කඩන්න වෙන නිසා ආණ්ඩුව කරපු දේ. එතකොට තිබිච්ච ආණ්ඩුව කරපු දේ මේ පෝට් සිටි හදන්න ගෙනාව ගල් පිටරටින් ගෙනාව ෂේප් එකේ ඇතෙන් මුහුදට හලා ගන්න හොරෙන් ගෙනල්ලා දැම්මා. නැත්තම් සීගිරි ගලක් කඩන්න වෙනවා. ඒගොල්ලෝ එච්චර බුද්ධිමත් නෑ ඒගොල්ලෝ දන්න ඒගොල්ලෝ අනාගතේ දැක්කා මේ වෙන විහසනය දැක්කා ඔව් ඒ විතර නෙමෙයි දැන් බලන්න දැන් මේ වර්තමාන මේ සංස්කෘතික ඇමතුමා මේ ඊයේ පෙරේද කිව්ව කතාව දැක්කද මොකද දැකනේ අයිලෝ බලන්නකෝ අර සීගිරියේ මේ මිනිස්සු ගිහිල්ලා සීගිරිය පඩි ගෙවිලානේ අප්පට සීගිරිය පඩි ගෙවිලාලු දැන් ඒකට මම හිතන්නේ මේගොල්ලෝ අර සුද්දන්ට දායනලුවා දායි සුද්දෝනේ බලන්න හරියට ඔක ඔව් සුද්දෝනේ යන්නේ වැඩිම දැන් එහෙනම් එක්ක සීගිරිය වහයි වහල වෙන පැත්තෙන් පිටපාත්තෙන් පාරක් දායි උඩට යන්න නෑ සීගිරිය වෙනුවට වෙන ගලක් වෙන්න සීගිරිය අරකට යන්න ඕනේ නෑ ඕ ඒකට එච්චර උඩට නගින්නත් ඕනේ නෑනේ මොකටද ඔච්චර උඩ නැගලාට නිකන් අර ඇඳපු චිත්ත දෙක ඔක වෙනවද පොට්ටක් ගාලා මහලු කුඩයක් ඔක පොඩි කරලා ඒ වගේ බුද්ධිමතුන් නෑ මේ රටේ දැන් මේ මිනිස්සු ඒක කරගෙන යනවා ඒක දැන් ඒක තමයි මේ රටේ ජනතාවට දැන් මේගොල්ලන්ගේ ක්‍රියාකලාපේ මේ කටයුත්ත දැන් මේ කියන්නේ බික්කුච්චන් එකක් වෙලා තියෙන්නේ දැන් ඕන බික්කුච්චන් එකක් හරිද දැන් ඒක ඉතින් බලන්න දැන් සීගිරිය අවුරුදු 100,000 ගානක් බලන්නේ අනිත් එක කොච්චර අමාරුවෙන් නගින්න ඕනද ඔය නගින්න ඕනේ නෑනේ නන්නේ දෙන්නේ දැකලා තියෙන්නේ මේ පඩි ගෙවිලා කියලා මේක තමයි ඉතින් හරි ඔව් ඉතින් මිනිස්සු ගිහලා පඩි ගෙවිලා තියෙනවා මේ කාශ්‍යප රජු දන්නෙත් නැතුව ඇති ඔය කාලේ පඩි ගෙවෙන්නේ නැති හැබැයි ඒගොල්ලෝ බලන්නේ නැතුව බලන්නේ නෑ රට ගැන හිතලා නෑනේ මේගොල්ලෝ විතර හැබැයි රට ගැන හිතලා ඔව් මේගොල්ලෝ හිතලා දෙනවා මේගොල්ලෝ දැන් මේගොල්ලන්ගේ ක්‍රමය වань මේ පොහොසත් රටක් හදන්නනේ ගත්තේ ඔව් හදලා තියෙන්නේ ඉතින් දැන් හොඳට මොකද දෙයියන්ගේ පිටින් අඩුපාඩුවක් නෑ හොඳට කාලා බීලා අපි ඉන්නවා මේ කනවා කෙසේ තල් ලෙව කනවා මිනිස්සු ඔව් දැන් මේගොල්ලෝ කිව්ව විදිහට දැන් ඔක්කොම ටික සිද්ධ වෙලා දැන් පහුගිය කාලේ මේ අර ජනාධිපති කාලේ ඒගොල්ලන්ට කන්න වෙනවා ඔව් නෑ ඒගොල්ලොන්ට ඉතින් කන්න දෙන්නේ අපි නෙමෙයිනේ නෑ ඒගොල්ලොන්ට කන්න වෙනවා ඒක ඉතින් මේ ඒගොල්ලෝ රාතික ටික හදනෝනේ දැන් කට්ටිය රටේ මිනිස්සු රාතික හදලා දෙනකොට බලයට ගෙනාපු ජනතාවම තමයි ඒගොල්ලන්ට කන්න බොන්න දෙන්නේ අපි ගෙදරට ගිහිල්ලා දෙයි ගන්න දේවල් වලටම ගිහිල්ලා දෙයි ඉතින් මේ මොකද වැඩි ආයතන නෑ දැන් කිව්වනේ පෙට්‍රල් ලීටරෙන් අර කවුද කාංජන විජේරත්න 150ක් 160ක් හොරකම් කරනවා කාංජන හොරකම් කරලා තියෙන සාක්කුවේ දාගෙන හැබැයි දැන් ඒක කවුද දන්නේ නැහැ හොරකම් කරන්නේ නේ මං හිතන්නේ කවුද පෙට්‍රෝලියම් එක කාටද දන්නේ නැති දන්නේ කවුරු හරි ඒක තමයි එහෙම නැත්නම් ඔය කවුරු හරි සභාපති කෙනෙක් කවුරු හරි නැත්නම් ඔය නැත්නම් බෞසරකාරයෙක් ගහනවත් දන්නේ නැහැ ලොක්කෝ නම් ගහන්නේ මේ ආයේ කට්ටිය වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ කවුරු හරි එක්කෝ වාහන ගන්නෙත් නැහැ වාහන ගන්න ඔය මෙතන වාහන ගන්න නැහැ කෙනෙක්වත් ගන්න නැහැ කිව්වා ඒගොල්ලෝ බස් එකේ ඇවිල්ලා තමයි පාර්ලිමේන්තුවට ඔව් එන්නේ දැන් බස් එකේ එනවා ඔව් බස් එකේ ඉන්නේ ඒ කෑමත් අරන් එනෝනේ අර මයිත්‍රීපල මහත්තයා කියනවා ගෙදරින් කෝලිය උතලා ඔක්කොට
දෙන නියමයක ඒගොල්ලෝ ගොඩ ගහලා තියෙන්නේ. අන්න මේක ඉවස් කරන්න කට්ටිය දාන්න වෙනවා. මොකද අර ඒගොල්ලෝ කෑම හැමදාම කෑම උතාගෙන ඇවිල්ලා. නෑ දැන් ඒක නෙමෙයි දැන් මට මතක් වුණේ එකපාරටම දැන් මේ ජනාධිපතිවරණ වෙලාවේ අර ඇඹිලි පිටිය කියලා මේගොල්ලෝ මේ ඇඹිලි පිටි කෙහෙල් වගා කරපු මිනිස්සුන්ට මේ දුන්නානේ මේ ගැරන්ටියක් දුන්නානේ ඔය අපේ අටන ජනාධිපතිතුමාම කිව්වා ඒක තියෙන වීඩියෝ මම කිව්වා මේ ඒ වීඩියෝ එක තියෙන්නේ අර කෙහෙල්කෙන් මේ කෙහෙල් කොටු තියෙන මුදල් මේ අයිතිකාරව ගාව තියෙන්නේ ඒක අපි ඊළඟට ගිහලා දැක්කා අපිට පෙන්නවා මෙන්න බලන්න අපි කියලා ඒක කියනවා මේ කෙහෙල්කෙන් වගාව තමුන්නාන්සලා හරියට කළා නම් මේ හිටපු අවුරුදු 74ක මේ මිනිසුන්ට කරගන්න බැරි වුණේ ඔව් පාලකයෝ තමුන්නාන්සලා ගැන හිතලා නැහැ මේ වගාව හරියට කළා නම් තේ රබර් පොල් වලට වැඩිය අපනයන ආදායමක් ගන්න පුළුවන් භෝගයක් හැටියට කෝලි කුට්ටු ගැන කතා කරලා කෙසෙල් ගැන කතා කරලා කියනවා දැන් මේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ කෝලි කුට්ටු ගෙඩියක් ඉදුණාම මේ සීනි කෙල් වගේ නෙමෙයිනේ ඒක හැලෙනවා නැට්ටෙන් ගැලවෙනවා ඒ නැට්ටෙන් ගැලවෙන එක නවත්තන්න පුළුවන් ඒක අතදික් කළා කියන මේ අපේ ඉන්න විශේෂඥයෝ කියලා මේ ස්ටේජ් එකේ පිටිපස්සේ කට්ටියක් වෙනවා. ඒගොල්ලෝ කට්ටිය පෙන්නනවා. ඒ තරම් බුද්ධිමතුන් ඒගොල්ලෝ ගාව ඉන්නවා කියලා. ඉන්නවා. දැන් ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔයකට නම් ඉතින් හැරෙන එක නවත්ත ගන්න පුළුවන් නේ දී කැල්ලක් ගහලා හරි පොඩ්ඩක් ගහලා. අල්පනිති ගහලා හරි මොකක් හරි දැන් නැට්ටෙන් ගැලවෙන මේ කතන්දරේ කරගන්න දැන් මේගොල්ලන්ගේ බුද්ධිමතුන් තාම මුකුත් පොසත් වෙලා නැහැ. ඒක නේ මේක සාර්ථක වෙලා නැහැ. කල්පනා කරනවා. ඒක තාම කල්පනා කරනවා නැට්ටෙන් ගැලවෙන්න තියෙන කෝල් කුට්ටු ගෙඩිය තියන්නේ. ඔව් ගම් ගාලා පුළුවන් සුපර් ග්ලූ වගේ. එහෙමත් පුළුවන්. දැන් සුපර් ග්ලූ ගාලා මක්කරේ ඔතන්න ඕන. දැන් මේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඒක මම ඔබතුමාට කිව්වේ නෑනේ. දැන් මේ මිනිස්සුන්ට තියෙන මේ මිනිස්සු අපිත් එක්ක කිව්වේ ඒ කතාව නෙමෙයි. එහෙනම් දැන් නැට්ටෙන් ගැලවෙන එක නෙමෙයි මහත්ව ප්‍රශ්නේ. දැන් මේ මිනිස්සුන්ගේ මේ නැට්ටෙන් විතරක් නෙමෙයි මේ මිනිස්සුන්ගේ ඔක්කොම ඒවා දැන් ගැලවිගෙන වැටෙනවලු. ඔක්කොම ගැලවෙනවා. ඒකට හේතුව මොකක්ද දන්නවද? දැන් මේගොල්ලෝ මේ මිනිස්සු දුප්පත් මිනිස්සුනේ. ඔය පාරයිනේ අර මේ පේමන්ට් එක තියාගන්න මේ කෑන් ටික විකුණන්නේ. හරි. මේගොල්ලෝ ක්ලීන් ශ්‍රී ලංකා කියලා ගෙනාවනේ ක්‍රමය. ක්ලීන් ශ්‍රී ලංකාවකට මුළු කෙහෙල් කෑන් ටික ඔක්කොම අස් කළා. සුද්ධ කරගෙන යනවා. අස් කරලා දැන් මේ මිනිස්සුන්ට අර කෙහෙල් කෑන් ටික විකුණන්න දැනක් තැනක් නැහැ. ඒකනේ ඉතින් කැබ් වලට දාන්න පුළුවන්. ඉතින් ඉස්සර හොරකම් කර හොරාට කපන් ගියාන්. දැන් ඉස්සර අපි ওই කාලේ 89 කාලේ ගෙවල් වල ලයිට් නිවන්නේ කියලා යනවා. ගිහිලි වල ගෙනවා දැන් නිවන්නේ දවල්ට ගිහලා මේ බලාගෙන යනවා කේකන් තියෙනවා. කේල්කන් තියෙන බලා ගන්නවා කොහොම තැඹිලි වල 30ක් තියෙනවද ඔක්කොම බලාගෙන ගිහිල්ලා ලාම්පු නිවන්නේ කියලා යන ගමන් කේකන් දෙකක් කපා ගන්නවා අරන් එනවා කර තියාගෙන යනවා. දැන් එහෙම නෙවෙයිනේ. දැන් කෙලිම ගෙනවා අන්න අර කේකන් දෙක කපලා මගේ කැබ් එකට දාන්න කියලා. එහෙම කියන්න පුළුවන් නේ. හැබැයි දැන් මෙහෙම ගත්තොත් දැන් මෙහෙම කියන ඒ තරම් අපි දිනුනලා තියෙනවා මේක. නෑ ඒක තමයි මේගොල්ලෝ කවදාකවත් එහෙම දේවල් කරන්නේ නෑ දැන්. නෑ ඒගොල්ලෝ කරන්නේ නෑ මං කියන්නේ අපි කරපුවා මං කියන්නේ. ඒක තමයි. ඕගොල්ලන්ගේ කාලේ ඒකල 88 89 කාලේ ඔබතුමා ඉන්න කාලේ කරපුවා. හැබැයි දැන් මේ ඒකන් ඒ වගේ මේගොල්ලෝ හරි වැදගත්. මේගොල්ලෝ එහෙම මිනිස්සුන්ට මේ කියන්නේ කරදර ගන්න. දැන් මේගොල්ලෝ කියන්නේ කිව්වේ එහෙම නෙමෙයි අර එක්තරා ඇමතිවරයෙක් එතුමා කිව්වේ එහෙම නෙමෙයි. අපි ඔය මේ රැස්වීම වලට ගියාම මේ කෙහෙල් කෑන් කපලා එහෙම දානවලු. තෙල් ටික ගහලා දෙනවලු. හරි ගහලා දෙනවා. එහෙම අපි සහෝදර ප්‍රේමෙන් තමයි සහෝදරයා මොකක්ද උනේ බලන්න කොච්චර වටිනවා. කොච්චර සහෝදරත්වයක්ද තියෙන්නේ. හැබැයි ඉතින් වත්කම් හා දේපොළ මේක ඉදිරිපත් කරනකොම පාර්ලිමේන්තුව දාන්න මං හිතන්නේ එතුමත් අල්ලස්සා දූෂණයකට ඉන්නේ. ඒක මෙහිමයි. ඒ සමහර විට දැන් ඒගොල්ලෝ හොරකම් කරේ නෑ. ඒගොල්ලෝ එහෙම දැන් ගේ ගැනුණත් කියනෝනේ ගේ ගැන දැන් කැබ් එකට දාන්න කියලානේ අරගෙන යන්නේ මිනිස්සු මේ ඉල්ලගෙනනේ රිසල්ට් එකක් ගහ ගන්න මිනිස්සුන්ට අනුන්ගේ සල්ලි ඉල්ලන්නේ නෑලු ඒගොල්ලෝ දෙනවනේ බලන්නේ දෙන්නේ ඔය ඇවිල්ලා අර මහින්ද රාජපක්ෂ මහත්තයා හොරකම් කරානේ ඔය උගන්ඩාවේ එතකොට ඒ වෙලාවේ ඉතින් මේ හොරකම් කරපු වෙලාවේ විපක්ෂ ඉන්න කාට්ටියට ඉතින් පොඩ දෙනවා ඇතිනේ ටික දුන්නානේ ඒ කාට්ටියෙන් එකතු කරගන්න පොය ඒවදී ඔක්කොම උගන්ඩාවට ඇව්වා ඔය මහින්ද මහත්තයාලගෙන් ගනිපු සල්ලි ඔව් එයාලා හොරකම් කරපුවා නෑ ඕන ඉතින් මේගොල්ලෝ එයාලා හොරකම් කරලා මෙයාලට දීලා තියෙනවා මං හිතන්නේ නෑ ඔය දැන් ඔබතුමාම කතා කරාට දැන් ඒක එතුමාලා බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දුන්නා මේ රටේ ජනතාවට ඔව් හොරකම දූෂණය වංචාව සියලුම දේවල් නැති කරනවා අපි ආපුවම හරිද ඉන්න සියලුම හොරු ටික අල්ලනවා හැබැයි එතුමාලා පයිල් 250ක් තියෙනවා අර පදනම් ආයතනේ පෙන්නපො ඒ පයිල් 250ම දැන් හෙට උදේට ගන්නවා කියලා තියෙනවා හෙට උදේ නම් ගන්නවලු අරගෙන ඉල්ල ඒවැ ඉන්න කොම උන් ඇතුළට දානවා අපිට අහුවෙන්නේ
මේක අපිට අපි ඒ වගේ වැරදි කළා නෑ නේද අපි ඒකෙන් කපපුව හොරකම් කරනවා ඒ කෙහෙල්කෙන් ඒකෙන් පොඩි වැඩක් ඒක දෙනවා තැඹිලි වල බාලා තැඹිලි තියෙනවා වල කෙහෙල් ගන්න එහෙම නෙමෙයි අර කිව්ව විදියට ඉතින් කෝටි ගණන් ෆයිල් 250ක කේස් කියනවා හිතන්නකෝ එතකොට අර මහින්ද මහත්තයා හොරකම් කරපු සල්ලි වල ඒව බෙදිච්ච කට්ටියටත් හම් වෙනවද අර උගන්ඩාවට යවපු එකේ ඉතුරු සල්ලි මෙහි ලංකාවේ තියෙනවා බෑ ඒක තමයි ඒක අර උගන්ඩාවේ සල්ලි ගැන කතා කරපු අර මේ ඒ නෝනගෙන් තමයි මේ පාන්දුරේ නෝනා ඔව් ඒ නෝනා හැබැයි ඒ නෝනා ඒ නෝනා හොරකම් කළා කියන්නේ අපි නම් දන්නේ මේ ඔය මාධ්‍යෙන් හැමතැනම කියන ඒ නෝනා හොරකම් කළා තියෙන්නේ පිරිමින්ව නෑ ඔය ඒගොල්ලන්ගේම පක්ෂේ අර මේ മന്ത്രിවරයෙක්ගේ නීතිඥ මහත්තයාගේ മന്ത്രി කෙනෙක් මේ භාර්යාව අර වොයිස් කට් ගොඩක් දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ එයාගේ ප්‍රාඩෝ මේකේ මේක නැගලා යනවා මගේ මහත්තයාව බේර ගන්න බැරි මොකද ඉතින් අපිට නම් ඔය කුණු ගොඩ වල වැඩක් නෑ අපිට වැඩක් නෑ අපිට කතා කරන්න කියන්න බෑ ඉතින් එහෙම කතාවලු කියන මේ අපි YouTube නාලිකාවල ප්‍රසිද්ධියේම තියෙනවා ඒව ඉතින් කොහොමද ඉතින් ඒ කට්ටියගේ වැඩනේ වැඩක් නෑ ඇත්තටම කියනවා මේකයි අපි මේ තමුන්නාන්සලාට මේ කාවක විවේචන කරනවා නේ ඉතින් ඇත්ත යථාර්ථය අපි මේ රටේ ඉදිරියේ අනාගතය ගැන නේද අපිට පේන දේ තමයි අපි දැන් මේ කියාගෙන යන්නේ මේගොල්ලෝ කියපු දේ සහ දැන් මේගොල්ලෝ කරන දේවල් ගැන තමයි මේ කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ මේගොල්ලෝ මොන විදියට මොනවා කරාත් අපිට තියන්න තියෙන්නේ එකම දෙයයි තමුන්නාන්සලා දුන්න ඡන්දේ වටිනාකම නේ රැක ගන්න මේගොල්ලන්ට බැරි වීගෙන එනවා දැන් අනාගතේ. ඒක නිසා දැන්වත් තමුන්නාන්සලා මොලේ කල්පනා කරලා ඉදිරියේදී කාට ඡන්ද දුන්නත් කමක් නැහැ. හැබැයි ස්වාධීන කණ්ඩායම් වලට දෙන්නත් එපා. ඒකත් මාර ගේමක්. ස්වාධීන කණ්ඩායම් කියන්නේ මේගොල්ලන්ගේ මිත්තුනේ අනිපර්ද දාන්න. ඒක මාර ගේමක් වෙනවා. අපි කියන්නකෝ ඒක. ඔව් ඒක අපි වෙලාවට දෙන්නම් කවුද මේ ස්වාධීන කියලා එන්නේ කියලා. හරිද මේගොල්ලන්ගේම භූතාත්ම. හරි. ඒක නිසා තමුන්නාන්සලාගේ වටිනා ඡන්දය ඊට පස්සේ මේ රට කරන්න පුළුවන් මිනිස්සුෙකුට දෙන්න කියලා තමයි ඉල්ලා දෙන්නේ. එහෙම වුණොත් විතරක් මේ රටට අනාගතයක් තියෙයි. නැත්තම් අපි හෙට අනිතර මැල්ලගත් අපේ දරුවෝ වලපල්ලටම යනවා මේ රටත් එක්කම. හොඳයි එහෙනම් අද දවසේ රතු කට්ට අපගේ වැඩසටහන නිමාවටපත් වෙනවා. අද විශේෂයෙන් අපි ආරාධනා කරපු අපේ ආර්ගිල වත්තගේ මෙතුමනේ ඔබටත් ස්තුතියි. අපි ඉදිරියේ වැඩසටහන් ගණනාවකදී ඔබ හා සම්බන්ධ වෙන්න කටයුතු කරනවා. එසේනම් ඔබට ජය වේවා රටට ජය වේවා ඔබ සැමට ජය වේවා. ඔව් ජය වේවා.